හරි. අපි එහෙනම් පාඩම කරගෙන යන්. මම මේ පාඩම ගන්න ගන්නේ අපේ හෑන්ඩ් අවුට් එක ෆස්ට් ඉයර්දී අපි ෆස්ට් ඉයර්දී තිබ්බ හෑන්ඩ් අවුට් එක. ඇත්තටම හෑන්ඩ් අවුට් අතර කිසි වෙනස්කමක් නැහැ එහෙම. මම හෑන්ඩ් අවුට් දෙකම බලලා ඔයාලා එකත් බලුවා. ඒකින්ද බය වෙන්න එපා. මම අපේ හෑන්ඩ් අවුට් එක ඔයාලට අප්ලෝඩ් කරන්නම්. පුළුවන් නම් මේ වීඩියෝ එක බලන ගමන් මේ හෑන්ඩ් අවුට් එකේ තියෙන ඒවාත් බලන්න. ඒකේ ගණන් එහෙම තියෙනවා. හරිද? දැන් අපි යම් පාඩමට. ඉස්සෙල්ලාම බලමු property plant and equipment එක කියන්නේ මොකක්ද? දේවල් විද්‍යුත් උපකරණයක් කියන්නේ මොකක්ද? දැන් hand out එකේ තියෙන විදිහට property plant and equipment are tangible assets that are held by an entity for use in the production or supply of goods or services for rental to others or for administrative purpose. ඒ කියන්නේ ව්‍යාපාර විසින් භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනය හෝ සැපයීම සඳහා එහෙම නැත්නම් වෙනත් අයට කුලියට දීමට. ඉතින් for rental to others වෙනත් අයට කුලියට දීමට සහ for administrative purposes ඒ කියන්නේ වෙනත් පරිපාලන අවශ්‍යතා සඳහා තබාගෙන තියෙන tangible assets ඒ කියන්නේ මූර්ත වත්කම් වලට අපි කියනවා property plant and equipment එකක් කියලා. හරි. දැන් මේකේ ගොඩක් තියරි ටික මම පැහැදිලි කරන්නේ නැහැ ඔයාලට. මේකට ඒ කියන්නේ ගාන හදන්න අවශ්‍ය වෙන ටික මම එකින් එක කරගෙන යන්න. හරිද? හරි. අපි දැන් බලමු මේ දේවල් විද්‍යුත් උපකරණයක් වත්කමක් ලෙස හඳුනාගන්නේ කොහොමද කියලා. මේකේ කියනවා recognition simply mean. ඒ කියන්නේ recognition කියන එකේ අර්ථය සරලව incorporation of the assets in the business accounts. The recognition of property plant and equipment depend on two criteria. ඒ කියන්නේ හඳුනා ගැනීම කියන මෙතන සරලවම කියන්නේ ව්‍යාපාරික ගිණුම් වල වත්කම් විදියට ඇතුළත් කරන එක. හරිද? මේක කියනවා දේවල් වේද උපකරණ අයිතමයක් වත්කම ලෙස හඳුනා ගන්න නම් මෙන්න මේ කියන ක්‍රයිටීරියා දෙක සපුරා ගන්න ඕනේ. It is probable that future economic benefits associated with the assets will flow to the entity. ඒ කියන්නේ ආර්ථික ප්‍රතිලාභ ගලා යෑමේ ඒ කියන්නේ ආර්ථික ප්‍රතිලාභ ව්‍යාපාරයට ගලා යෑමේ probability ඒක සම්භාවිතාවයක් තියෙනවා. දෙවෙනි එක කියනවා the cost of the asset to the entity can be measured reliability. ඒ කියන්නේ වත්කමේ ඒ කියන්නේ ව්‍යාපාරයට ඒ වත්කමේ පිළිවෙය විශ්වාසවන්තතාවය ලෙස ඒ කියන්නේ reliability ලෙස මනින්න පුළුවන් වෙන්න ඕනි. දැන් මෙන්න මේ කියන මේ කොන්දේසි දෙක දැන් මේ කිව්ව ඒ කියන්නේ ආර්ථික ප්‍රතිලාභ ගලා යෑමේ සම්භාවිතාවයයි ව්‍යාපාරයට ඒ වත්කම විශ්වාසවන්තතාවය ලෙස මැනීමට ඇති හැකියාවයි කියන්නේ කොන්දේසි දෙක සපුරා ගන්න බැරි නම් ඒක වත්කමක් කියලා අපි හඳුනාගන්නේ නැහැ. ඒක ඒතර අපි කරන්නේ වියදමක් විදියට ලාභ අලාභ ප්‍රකාශයේ හඳුනා ගන්න එක. හරි. අපි දැන් බලමු වත්කමක් මුල් වලට හඳුනාගන්න. වත්කමක් හඳුනා ගැනීමේදී මුල් වලට හඳුනා ගැනීමෙන් පසු ගිණුම් කරන්නේ. හරිද? මුල් වලට හඳුනාගන්නේ පිළිවෙල ආකෘතියට. හරිද? මුල් වලට හඳුනාගත්තට පස්සේ වත්කමක් මිනුම් කරණය කරනවා පිළිවෙල ආකෘතියටයි ප්‍රත්‍යාගණන ආකෘතියටයි. අපි දැන් බලමු අපි ඔයාලට මේක සරලව තේරෙන්න දැන් මේ ඔයාලගේ හෑන්ඩ් අවුට් එකේ තියෙන ගානක් අපි හදලා බලමු. මම ඔයාලගේ හෑන්ඩ් අවුට් එකේ තියෙන පළවෙනි ගාන හදන්නම්. ඒක විස්තර කරගෙන හදන්නම්. එතකොට මම ඊ උත්තරේ කලින් ලියාගත්තා. මොකද වීඩියෝ එක දික් වෙනවා මෙහෙම හදාදින්න කිව්වොත් මම මේ එකින් ඔයාලට පැහැදිලි කරන්නම්. අපි යමු ගානට. මේක කියනවා XYZ Limited has purchased machinery on 2019-4 The information relating to that item is as follows. මේ කියනවා XYZ කියන සමාගම 2019-4 වත්කමක් මෙලට ගත්තා. එම අයිටමට අදාළ තොරතුරු පහත දැක්වලා කියලා කියනවා. අනිවාර්යෙන් මේ දේපල විද්‍යුත් උපකරණ කියන පාඩමේදී ඔය වත්කම් වලට අදාළ දින හොඳට මතක තියාගන්න ඕනේ. මොකද අපි ෂෙයා එහෙම කරද්දී ඒ දින අපිට ගොඩක් වැදගත්. ෂෙයා කරද්දී ඒ වගේම වත්කම් විකුණද්දී ඊට පස්සේ රිවැලුවේෂන් කරද්දී අන්න ඒ හින්දා ওই දින හරියටම ඒ කියන්නේ හොඳට මේ දින පිළිබඳ හොඳට ඒවා බලන්න ඕනේ. හරිද? ඊට පස්සේ කියනවා මොන දැන් ඒකේ ඒ වත්කමට දාලා ඉන්ෆර්මේෂන් ටික පහලින් තියෙනවා.
purchase price is රුපියල් ලක්ෂ 10ක් and the discount received on the purchase is 10%. ඒ කියන්නේ වත්කමක් මිලදී ඒ වත්කමේ මිලදී ගැනීමේ මිලදී ගත්ත මිල ලක්ෂ 10යිලු ඒත් එක්කම ඒගොල්ලන්ට මිලදී ගැනීම මත 10%ක ට්‍රේඩ් ඩිස්කවුන්ට් එකක් හම්බුනාලු. හරිද? දැන් ඔන්න බලන්න මම හදලා තියෙන දේ purchase price එක ලක්ෂ 10යි. හරිද? purchase price එක ලක්ෂ 10යි. ඒ ලක්ෂ 10ට 100ට 10ක ඒ ලක්ෂ 10ට 110ක ට්‍රේඩ් ඩිස්කවුන්ට් එකක් හම්බුනාලු. එතකොට අපි කරන්නේ වත්කමේ ගැනුම් මිල ලක්ෂ 10යි. ඒකට 10ක් කියන්නේ ලක්ෂයයිනේ. එතකොට ට්‍රේඩ් ඩිස්කවුන්ට් එක කීයද? ලක්ෂයයි. කියන්නේ ගැනුම් මිලට තමයි ඒක අපි බලන්නේ. ගැනුම් මිලට 10ක් බැලුවා. එතකොට ට්‍රේඩ් ඩිස්කවුන්ට් එක එනවා ලක්ෂයක්. එතකොට වත්කමේ ගැනුම් මිල ඉන්නේ ලක්ෂ 9යි. හරිද? ඒක තේරුණානේ. හරි. මෙතන කියනවා ඊළඟ එක import duties of රුපියල් ලක්ෂයක් and non-refundable taxes of රුපියල් 60,000 have been paid at the time of importing the machine. ඒ කියන්නේ වත්කමේ import කරන්න ගිහිලා තියෙනවා වත්කම import කරන ලක්ෂයක් ගිහිලා තියෙනවා. ඒ වගේම නැවත ඒ කියන්නේ non-refundable taxes ඒ කියන්නේ අර මේ non-refundable taxes ඒ කියන්නේ නැවත අය කරගන්න බැරි බදු තියෙන්නේ. නැවත අය කරගන්න බැරි බදු 60,000යිලු. හරිද? එතකොට ඒව සටහන් ගන්න කොහොමද? ඒ කියන්නේ යන්ත්‍රයේ import cost එක ලක්ෂයයි. ඒ වගේම non-refundable tax එක 60,000යි. එතකොට import duties දැන් අපි අරකින් trade discount එක අඩු කරා. හරිද? ඒක අඩු කරලා වෙන්නවා. දැන් වත්කමට අදාළ අනෙක් වියදම් ටික. දැන් අනිත් වියදම් ටික මොනවද? දැන් වත්කමේ නියම පිරේ හඳුනා ගන්න වියදම් ටික මොකද ගන්න ඕනේ? එකතු කරලා බලන්න මේ වත්කමට කොච්චර වියදමක් ගිහිලා තියෙනවද කියලා. දැන් අපි මෙතන ප්‍රශ්න ලකුණු දාගෙන හරියට import duties කීයද? ලක්ෂයක්. ඒක හරි. non-refundable taxes. හරිද? non-refundable taxes 60,000. ඒකත් හරි. ඊට පස්සේ ඒක තේරුණානේ ඔයාලට? වත්කමේ දැන් පිරිවැය හඳුනා ගන්න ඕනෙන්ද තමයි අපි මේ වියදම් ටික වත්කමට එකතු කරන්නේ. තේරුණානේ? හරි. තුන්වෙනි එක කියනවා රුපියල් 50,000 has been incurred as transport cost to bring the asset to the site. රුපියල් 35,000 and රුපියල් 25,000 respectively have been incurred for the site preparation and fixing the machine. ඒ කියන්නේ වත්කම ව්‍යාපාරයට ගෙන ඒ කියන්නේ ස්ථානයට ගෙන එන්න ප්‍රවාහන පිරිවැය කීයක්ද? 50,000ක් දැල්ලා තියනවලු. ඒ වගේම සයිට් එක සඳහා සයිට් එක කියන්නේ සූදානම් කරන්න 35,000ක් ගිහිලා තියනවලු. ඒ වගේම 25,000ක් ගිහිලා තියනවලු යන්ත්‍රය සවි කරන්න. පිළිවෙලින් දීලා තියෙන එතකොට වත්කම ව්‍යාපාරයට ගෙන එන්න දන්න පිරිවැය ප්‍රවාහන පිරිවැය 50,000ක්. හරිද? ට්‍රාන්ස්පෝර්ට් කොස්ට් එක 50,000යිලු. ඒ කියන්නේ සයිට් එක සූදානම් කරන්න 35,000ක් දාලා තියනවලු. අපි 35,000ක් දාගත්තා සයිට් ප්‍රිපරේෂන් කොස්ට් කියලා. ඊට පස්සේ කියනවා 25,000ක් දාලා තියනවලු යන්ත්‍රය සවි කරන්න. එතකොට ෆික්සින් කොස්ට් එක 25,000යි. ඒ කියන්නේ වත්කම මේ ගත්ත වත්කම ව්‍යාපාරයට ගෙන එන්න 50,000ක ට්‍රාන්ස්පෝර්ට් කොස්ට් එකක් දාලා තියෙනවා. ඒ වගේම ඒ වත්කම ව්‍යාපාරයේ සයිට් එක වත්කමට දාලා සයිට් එක ප්‍රිපරේෂන් කියන්නේ සයිට් එක හදන්න 35,000ක් දාලා තියෙනවා. ඒ වගේම 25,000ක් ගිහිලා තියෙනවා යන්ත්‍රය සවි කරන්න. එතකොට මේ කොස්ට් ටිකත් මොකද වෙන්න ඕනේ? වත්කමට එකතු වෙන්නේ මේ වත්කමේ පිරිවැය අපි බලද්දි. හරි. දැන් ඊළඟ එක බලමු. Engineering service has been obtained to fix the machine and testing the machine it was amount 30,000. ඒ කියන්නේ වත්කම ඒ යන්ත්‍රය සවි කරන්නත් පරීක්ෂා කරන්නත් ඉංජිනේරුවෙක්ගේ සහායක් ලබාගෙන තියෙනවලු. Engineering service has been ඉංජිනේරුවෙක්ගේ සහායක් ලබාගෙන තියෙනවලු. ඒක රුපියල් 30,000යිලු. එතකොට මේ වත්කම හයි කරන්නත් පරීක්ෂා කරන්නත් ඉංජිනේරුවෙක් ගෙනල්ලා
30000ක ඊටමත් දාලා තියෙනවා. එතකොට ඒකත් මොකද්ද? වත්කමේ පිරිවැයට අපි එකතු කරන්න ඕනේ. මොකද ඒකත් වත්කමට අදාළ පිරිවැයක්නේ. හරිනේ. දැන් ඒ ටික එකතු කරා. දැන් මේ ටික නිකන් සුළු කරන්නේ. දැන් ඉච්චරයි. ඊට පස්සේ තියෙනවා හරි. ඒකේ අන්තිමට කියලා තියෙනවා just after the fixing a test run was carried out and raw materials cost of rupees 35,000 was incurred for testing, it is received a net sales value of rupees 90,000 by selling of the sample producing during the test run. මේකෙන් කියන්නේ මොකද්ද? ඒ කියන්නේ වත්කම හදලා වුණාට පස්සේ මු ටෙස්ට් රන් එකක් කළා. මේගොල්ලෝ ටෙස්ට් රන් එකක් කළා තියෙනවා. හරිද? ඒ ටෙස්ට් රන් එකට 35,000ක පිරිවැයක් දරලා තියෙනවා. හරිද? ඊට පස්සේ කියනවා it is received a net sales value of rupees 90,000 by selling. ඒ කියන්නේ ටෙස්ට් රන් එකේදී නිෂ්පාදනය කරපු ඒවා විකුණුවාට පස්සේ 90,000ක net sale එකකුත් ඒගොල්ලෝ ලබාගෙන තියෙනවා. එතකොට මේක අපි සටහන් කරනවද නැද්ද? ඒක දැන් මෙහෙම LKS 16 කියලා තියෙනවා. ඒ කියන්නේ ඔය ටෙස්ට් රන් එක කරන්නේ LKS 16 කියලා තියෙනවා. ඔය ටෙස්ට් රන් එක කියන්නේ පළමු පරීක්ෂණ පිළිවෙල ටෙස්ට් රන්නේ. ඒක කරනකොට ඒක කරන්නේ භාණ්ඩ නිෂ්පාදනයට නම්. ඒ කියන්නේ ටෙස්ට් රන් එක කරන්නේ භාණ්ඩ නිෂ්පාදනයට නම් ඒක වත්කමේ පිරිවැයක් කියලා අපි හඳුනාගන්නේ නැහැ. ඒක අපි හඳුනාගන්නේ මොකක් විදිහට? විකුණුම් ලෙස. හරිද? විකුණුම් ලෙස තමයි අපි කියන්නේ ටෙස්ට් රන් එකේදී භාණ්ඩ නිෂ්පාදනය කියන්නේ භාණ්ඩ නිෂ්පාදනයට නම් ටෙස්ට් රන් එක කරන්නේ ඒක වත්කමේ පිරිවැයක් කියලා අපි හඳුනාගන්නේ නැහැ. එතකොට මේ ටෙස්ට් රන් එකේදී භාණ්ඩ නිෂ්පාදනයක් සිදු නොවනවා නම් ඒ කියන්නේ සිදු වෙන්නේ නැත්නම් භාණ්ඩ නිෂ්පාදනයක් සඳහා නෙවෙයි නම් ටෙස්ට් රන් එක කරන්නේ ඒක අනිවාර්යෙන් වත්කමේ පිරිවැයට එකතු වෙනවා. දැන් තේරෙනවනේ මේගොල්ලෝ නිෂ්පාදනයක් කළා ඒක විකුණලා තියෙනවා. ඒ කියන්නේ මේගොල්ලෝ කරලා තියෙන්නේ භාණ්ඩ නිෂ්පාදනයක් කියන අරමුණ උදෙසා. එතකොට ඒක මේකට ඇතුළත් වෙන්නේ නැහැ. ඕක තමයි LKS 16 ප්‍රමිතියෙන් ඕක කොහොමයක් කියලා තියෙනවා. හරිද? ඒක හොඳට මතකේ තියාගන්න. හරි. දැන් ඔයාලට තේරෙනවනේ. දැන් මේ වත්කමේ පිරිවැය කීයද? වත්කමක් මිලදී ගත්තා. ඩිස්කවුන්ට් එකක් හම්බුණා. ඒ ඩිස්කවුන්ට් එක අඩු කරා. ඊට පස්සේ වත්කමට අදාළ සියලුම වේදන් ටික අපි අරගෙන ඒ ටික වත්කමේ පිරිවැයට ගත්ත මිනිට එහෙම එකතු කරගෙන ගිහිල්ලා අන්තිමට අපේ වත්කමේ කීයද වත්කමේ කොස්ට් එක? වත්කමේ කොස්ට් එක ලක්ෂ 12යි. අන්න එහෙම. දැන් තේරුණානේ. ඒ කියන්නේ වත්කමක් මුල් වලට හඳුනාගෙන ඒකේ පිරිවැය හොයන්නේ කොහොමද කියලා දැන් ඔයාලට තේරෙනවා. අපි දැන් බලමු දැන් ඊළඟ ස්ටෙප් එකේ කොහොමද වත්කමක ෂෙයා ගණනය කරන්නේ කියලා. හරි. අපි බලමු වත්කමක කොහොමද ෂෙයා නිවැරදිව ගණනය කරන්නේ කියලා. ඒකට මම මේකේ තියෙන හෑන්ඩ් අවුට් එකේ තියෙන එක්සැම්පල් එකක් ගන්නවා. අපි මේ විදිහට කරගෙන යමු. ඒක කියනවා on 1st April 2023 ඒ කියන්නේ 2023 අප්‍රේල් 1 වෙනිදා කේන් කියන ප්‍රයිවට් ලිමිටඩ් එකට මැෂින් එකකට දාලා තොරතුරු ටිකක් පහල දීලා තියනවලු. ඒකේ ලිස්ටඩ් ප්‍රයිස් එක ඒකේ ලිස්ටඩ් ප්‍රයිස් එක ලක්ෂ 12,50,000යිලු. ඒ වගේම ට්‍රාන්ස්පෝර්ට් කොස්ට් එකක් දීලා තියෙනවා 55,000ක. ඉලෙක්ට්‍රිකල් ඉන්ස්ටොලේෂන් එකක් දීලා තියෙනවා 25,000කට. ප්‍රී ප්‍රොඩක්ෂන් ටෙස්ට් කොස්ට් එක 20,000ක් දීලා තියෙනවා. හරිද? ඊට පස්සේ ඒකේ ට්‍රේඩ් ඩිස්කවුන්ට් on list price 120ක ලිස්ටඩ් ප්‍රයිස් එක කියන්නේ ලයිස්තුගත මිලට 120ක ට්‍රේඩ් ඒ කියන්නේ වෙළඳ මට්ටම දීලා තියෙනවා. ඊට පස්සේ කියලා තියෙනවා it was estimated that the useful life of machinery is 8 years. ඒ කියන්නේ වත්කමේ useful life එක කියන්නේ වත්කමේ ඵලදායී ජීවකාර්ය වසර 8යිලු and the residual value at the end of year 8 රුපියල් 20. කියන්නේ මේ අවුරුදු 8 ඉවර වෙද්දී වත්කමේ සුන්බුන් ඒ කියන්නේ residual value කියන්නේ සුන්බුන්නගේ රුපියල් 20,000යිලු. The company depreciates its machinery on straight line basis at the cost. ඒ කියන්නේ මේගොල්ලෝ වත්කමේ පිරිවැය කියන්නේ
සරල මාර්ග ක්‍රමයේ මත යටතේ තමයි මේගොල්ලෝ ෂෙයා කරන්නේ. ඒක ෂෙයා කරන ක්‍රම දෙකක් තියෙනවා. එක සරල මාර්ග ක්‍රමය අනිත් එක හීනවන ශේෂ ක්‍රමය. ඒ ඔයාලා ඒ ලෙවල් වල ඉගෙනගෙන තියෙනවානේ. ඒ ටිකම තමයි මේකේ තියෙන්නේ. මහා ලොකු දෙයක් නෑ. දැන් මේගොල්ලෝ කියනවා what was the carrying amount? carrying amount එක මොකද්ද කියලා කීයද කියලා අහනවා. හරි. දැන් අපි බලමු. දැන් මේක ඉස්සල්ලාම මොකද්ද ගන්න ඕනේ? දැන් වක්කමේ ලෑස්තිගත මිලක් තියෙනවා. ට්‍රේඩ් ඩිස්කවුන්ට් එකක් තියෙනවා 120ක. ට්‍රාන්ස්පෝර්ට් කොස්ට් එකක් තියෙනවා. ඉලෙක්ට්‍රිකල් ඉන්ස්ටොලේෂන් එකක් තියෙනවා. ප්‍රී ප්‍රොඩක්ෂන් ටෙස්ටිං කොස්ට් එකක් තියෙනවා. එතකොට මොකද්ද ගන්න ඕනේ? ඉස්සල්ලාම වක්කමේ පිරිවැය. ඉස්සල්ලාම වක්කමේ මොකද්ද ගන්න ඕනේ? පිරිවැය හොයාගන්න ඕනේ. ඉස්සල්ලාම හරි. දැන් අපි ඒ ගාන හදමු. මම ගාන හදලා ලියාගත්තා. මොකද ටයිම් ගේස්නේ හැමෝට මේ වීඩියෝ එක දික් කරන හින්දා ඔයාලටත් ඒක ලේසි මටත් ලේසි ඇත්තටම කිව්වොත් මේ හරි. දැන් මම ගාන හදලා තියෙනවා. මම එකින් එක පැහැදිලි කරන්න කොහොමද වත්කමේ පිරිය හඳුනාගන්නේ ගානට අදාළව ඩිප්‍රිසියේෂන් එකේ කැරිං amount එක ඒකට දාලා ලෙජර්ස් ටික ගහන්නේ කොහොමද කියලා. හරිද? දැන් අපි ඉස්සල්ලාම වත්කමේ පිරිය හඳුනාගමු. දැන් ආයි ගානේ දැන් මම ඉස්සල්ලා ගාන කියවුවානේ. මම මේ හෑන්ඩ් අවුට් එකත් ඔයාලට අප්ලෝඩ් කරනවා. මේක කියනවා ලිස්ටඩ් ප්‍රයිස් එක 12,50,000යි. ඒ කියන්නේ ලයිස්තුගත මිල 12,50,000යිලු. මේ ඊට පස්සේ ට්‍රාන්ස්පෝර්ට් කොස්ට් එකක් තියෙනවා 55,000ක. ඉලෙක්ට්‍රිකල් ඉන්ස්ටොලේෂන් එක 25,000යිලු. ප්‍රී ප්‍රොඩක්ෂන් ටෙස්ටිං කොස්ට් එක 20,000යිලු. ට්‍රේඩ් ඩිස්කවුන්ට් on listed price. ඒ on listed price 120යි. ඒ කියන්නේ listed ඒ ලයිස්තුගත මිල මත 120ක ට්‍රේඩ් ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. හරි. දැන් ලිස්ටඩ් ප්‍රයිස් එක කීයද? 12,50,000යි. හරිද? 12,50,000යි. ට්‍රේඩ් ඩිස්කවුන්ට් එක ට්‍රේඩ් ඩිස්කවුන්ට් on listed price 120යි. ඒ කියන්නේ මේ ලයිස්තුගත මිල මත 120යිලු ට්‍රේඩ් ඩිස්කවුන්ට් එක. එතකොට 120ක් කියන්නේ 2,50,000යි. ඒ කියන්නේ වත්කමේ එතකොට ගැනුම් මිල කීයද? ඒගොල්ලෝ අරන් තින්නේ ලක්ෂයකට. හරි. ලක්ෂ 10කට. හරිද? ඊට පස්සේ දැන් වත්කමේ සැබෑ පිරිවැය අපි හඳුනා ගන්න ඕනේ. දැන් මොකද්ද ගන්නෙ? වත්කමට දාලා පිරිවැය ටික අපි වත්කම ඒව ටිකට එකතු කරගන්න ඕනේ. දැන් ඒකේ ට්‍රාන්ස්පෝර්ට් කොස්ට් එක 55,000යි. අපි ඒක එකතු කරගත්තා. ඊට පස්සේ ඉලෙක්ට්‍රිකල් ඉන්ස්ටොලේෂන් එක 25,000යි. 25,000ත් එකතු කරගත්තා. හරිද? ඊට පස්සේ ප්‍රී ප්‍රොඩක්ෂන් ටෙස්ටිං කොස්ට් එකක් දීලා තියෙනවා 20,000ක. ඒකත් අපි එකතු කරගත්තා. දැන් මම කලින් කිව්වා ඔය මේ ටෙස්ටිං සීන් එක. හරිද? දැන් මෙතන ඒක ගන්නවා. හරිද? 20,000යි. හරි. එතකොට වත්කමේ පිරිවැය දැන් ඔක්කොම ට්‍රේඩ් ඩිස්කවුන්ට් එක අඩු කරලා වත්කමට දාලා අනිකුත් පිරිවැය ටික අපි එකතු කරලා වත්කමේ සැබෑ පිරිවැය විදිහට අපි ගන්නවා. මේ ටික ඔක්කොම ගානට මේ බැලන්ස් කරලා ලක්ෂ 11ක් එනවා වත්කමේ කොස්ට් එක. හරිද? දැන් හරි. වත්කමේ කොස්ට් එක අපි හොයාගත්තා. දැන් ඊළඟට කරන් තියෙන්නේ මොකද්ද? දැන් මේගොල්ලෝ කියනවා it was estimated that the useful life of machinery is 8 years. ඒ කියන්නේ වත්කමේ useful life එක. ඒ කියන්නේ ඵලදායී ජීව කාලය ලක්ෂ 8යිලු. ඵලදායී ජීව කාලය අවුරුදු ඒ කියන්නේ දැන් මේක ඊළඟට අපි කරන්නේ annual depreciation එක හදන එකනේ. දැන් මේගොල්ලෝ කියනවා it was estimated that the useful life of machinery is 8 years. ඒ කියන්නේ වත්කමේ ඵලදායී වත්කම් භාවිතා ගන්න පුළුවන් ඵලදායී ජීව කාලේ useful life එක වර්ෂ 8යිලු 8 years. And the residual value at the end of 8 years is 20,000. ඒ කියන්නේ මේ වත්කම අවුරුද්දට අවසානයේදී වත්කමේ සුන්බුන් වගේ residual value එක කියන්නේ සුන්බුන් වගේ 20,000යිලු. The company depreciates its machinery on straight line basis at the cost. ඒ කියන්නේ ඒ කම්පැනි ඒගොල්ලොන්ගේ ෂෙයා ක්‍රමයේ වත්කම් ෂෙයා කරන ක්‍රමය තමයි ස්ට්‍රේට් ලයින් බේස්. ඒ කියන්නේ සරල මාර්ග ක්‍රමයෙන් තමයි ෂෙයා කරන්නේ. දැන් ෂෙයා කරන ක්‍රම දෙකක් තියෙනවා. ඔයාලා ඒවා දැනටවත් දන්නවා. සරල මාර්ග ක්‍රමයටයි හීනවන ශේෂ ක්‍රමයට. ගොඩක් මෙන්නේ මේ සරල මාර්ග ක්‍රමයට තමයි. ඒව ගැන ඔයාලා දන්නවනේ. දැන් මම ඒවා වැඩි පැහැදිලි කිරීමක් කරන්නේ නැහැ. හරිද? දැන් අපි බලමු වත්කමේ annual depreciation එක කොහොමද ගන්න කියලා. වත්කමේ කොස්ට් එක කීයද? අපි දැන් කොස්ට් එක ලියාගත්තා. ලක්ෂ 11යි. හරිද? residual value එක දීලා තිබ්බා කීයද? 20,000යි. residual value එක 20,000 එකක් ගත්තා. useful life එක වර්ෂ 8යි. එතකොට වත්කමක ෂෙයා හොයන්නේ කොහොමද? වත්කමේ කොස්ට් එකෙන් residual value එක අඩු කරලා ඒක අපි
බෙදනවා useful life එකෙන්. හරිද? හරි. දැන් ඔන්න annual depreciation එක හොයන්න යන්නේ cost එක ලක්ෂ 11යි residual value එක 20000යි useful life එක 8යි. එතකොට ඒ ටික මේ සූත්‍රයට ආදේශ කරා වත්කමේ ඊට ඒ ටික ගන්නට මේ තුලනය කළා වත්කමේ annual depreciation එක අපිට ආවා 135000ක්. හරිද? මේක තමයි වත්කමේ annual depreciation එක. හරි. ඒකත් හරි. දැන් හොඳට දැන් බලන්න මේ වත්කම දැන් මේ ෂෙයා කරද්දී අනිවාර්යෙන් ගොඩාක්ම වටිනම දේ තමයි. කියන්නේ මේ ෂෙයා කරද්දී අනිවාර්යෙන්ම හොඳටම අවධානය යොමු කරන්න ඕනි සීන් එක තමයි මේ වත්කම් වල මේ ගත්ත මිලවල් එන්නේ එහෙම. හරිද? දැන් මේක නම් ඒක ලොකුවටම බලපාන්නේ මේක එහෙම එකක් දීලා නැහැ. සාමාන්‍ය වත්කම් ඩිස්පෝසල් කරද්දී ඒ වගේම රිවැලුවේෂන් කරද්දී අනිවාර්යෙන් මේ දින හොඳට මේ දින පිළිබඳ හොඳට අවධානයක් දෙන්න. හරිද? දැන් මේ බලන්නකො මේ මම කියන්න දැන් මේ වත්කම ගත්තේ 2023 4යි 1නේ. දැන් මේක මේ ෂෙයා හදලා තියෙන අවුරුද්දක නේ කියන්නේ ගිණුම් වර්ෂෙ ඉවර වෙන 2024 3.31 හරි. අවුරුද්දකට ෂෙයා දානම් මෙතන හදාගෙන තියෙනවා. දැන් මේක අවුරුදු 2කට 3කට වගේ ෂෙයා හදන්න කිව්වොත් මේක 2කට නම් අවුරුදු 2කට නම් මේක 2කින් ගුණ කරනවා. අවුරුදු 3කට නම් 3කින් ගුණ කරනවා. 4කට නම් 4න්. හරිද? එහෙම. හරි. දැන් ෂෙයා ටිකත් හොයාගත්තා. දැන් අපි මේ ෂෙයා ගිණුම් ගත කරමු. දැන් දිත්ත සටහන් වලට මේ ෂෙයා එහෙම දාන්නේ කොහොමද කියලා දැන් අපි බලමු. හරිද? දැන් ඔන්න වත්කමේ පිරිවැය දැන් අපි ඉස්සල්ලාම දිත්ත සටහන් වලට දාලා ඉන්නේ. දැන් වත්කමේ පිරිවැය සටහන් කරන්නේ කොහොමද? වත්කම් ගිණුම හර මුදල් ගිණුම බැර. හරිද? දැන් මුදල් ගිණුම බැර මම මුදල් ගිණුමක් ගාවේ නැහැ. එතකොට වත්කම් ගිණුම හර වෙනවා 1,11,000ක් විදිහට. හරිද? ඊට පස්සේ ඩිප්‍රීසියේෂන් සටහන් කරන්නේ කොහොමද? ඩිප්‍රීසියේෂන් සාමාන්‍යයෙන් ෂෙයා සටහන් කරන්නේ ෂෙයා ගිණුම හර ඇකියුමුලේටර්. ඒ කියන්නේ සම්මුති ෂෙයා ගිණුම බැර. ෂෙයා ගිණුමට වර්ෂයක දාලා ෂෙයා ටික හර කරලා accumulated depreciation එකට බැර කරා. ඔන්න බලන්නකො. වර්ෂයට දාලා ෂෙයා ප්‍රමාණය 1.35යි. 1,35,000යි. accumulated depreciation account. හරිද? ඊට පස්සේ මේකට වර්ෂයට දාලා ෂෙයා depreciation account එකට හර කරලා accumulated depreciation account එකට බැර කරා depreciation account. කීයද? 1,35,000යි. හරි. ඒක අපි හොයාගත්තා. ඔන්න දැන් ෂෙයා සටහන් කරා. කොහොමද සටහන් කරන්නේ? ෂෙයා ගිණුම හර ෂෙයා වෙන්කිරීමේ ගිණුම බැර. depreciation account එක හර accumulated depreciation බැර. දැන් මේගොල්ලෝ මොකක්ද අපිට කියන්නේ? what was the carrying amount? මොකක්ද මේගොල්ලෝ carrying amount එක ගන්නවා. ඒ කියන්නේ ධාරණ වටිනාකම වත්කමේ. ෂෙයා කළා අවසානයේ වත්කමේ ධාරණ වටිනාකම. ඔන්න බලමු carrying amount එක හොයන්නේ වත්කමේ පිරිවැයෙන් සමස්ත සමුදිස්ස accumulated depreciation ටික අඩු කරලා තමයි අපි carrying amount එක ගන්නේ. දැන් වත්කමේ පිරිවැය කියද්දි 1,11,000යි. 1,11,000යි depreciation accumulated දැන් වර්ෂ ගානක් නැහැ නේ තාම එක අවුරුද්දයිනේ. accumulated depreciation එක කීයද? 1.35යි. එතකොට වත්කමේ පිරිවැය 1,11,000යි. accumulated depreciation එක 1,35,000යි. ඒක පිරිවැයෙන් accumulated depreciation එක අඩු කරලා දාන්න වටනගම carrying amount එක අපි ගත්තා 9.65ක් විදියට. හරිද? දැන් ගාන ඒගොල්ලන්ට දුන්න උත්තරේ අපි අරගෙන ඉවරයි. දැන් අපි මේවා සම්පූර්ණ ලෙජර් ගිණුම් වලින් ලෙජර් ගිණුම් වලින් තුන්නේ කරලා දාමු. හරිද? දැන් සාමාන්‍යයෙන් accumulated depreciation එක මේකෙන් පෙන්නන්නේ දැන් මේක ගෙනියනවා අපි asset account එකට. asset account එකට මේ 1.35 ශේෂය ගෙනියනවා. ඔන්න බලන්න මේකට ගෙනිච්චම මොකක්ද එන්නේ? 1.35 accumulated depreciation. සාමාන්‍යයෙන් මෙන්න මේ සිස්ටම් එක කරන්නේ වත්කම් ඩිස්පෝසල් කරද්දී. හරිද? දැන් මම මේක ඔයාලට පෙන්නන්න නිකන් මම මේ කරේ. හරිද? ඔන්න බලන්නකෝ. දැන් මේක තුලනය කරලා බලමුකෝ. බැලන්ස් කරාම 1,11,000යිනේ. එතකොට CF per ගේ ශේෂය විදියට කීයද? 1,11,000 1.35 ගියාම 9.65යි. එතකොට වත්කමේ ඊළඟ ආශ්‍රිතන ආරම්භක ශේෂය කීයද? වත්කමේ ශේෂය කීයද එතකොට? BF විදියට එනවා 9.65. දැක්කනේ? දැන් depreciation වල account එකේ ශේෂය මොකද්ද ගන්නේ? මේක ගෙලින්ම මොකද්ද යන්නේ?
profit and loss account එකට. profit and loss account PL account එකට යනවා වාර්ෂික ෂෙයා වියදමක් විදියට. හරිද? එතකොට මේක වාර්ෂික ෂෙයා වියදමක් විදියට profit and loss account එකට යනවා. මේ depreciation account එක මම මේවට පෙන්නුවේ නිකන් මෙතන. හරිද? එතකොට accumulated depreciation එක 1.35යි. හරිද? හරිනේ. දැන් ඔයාලට ඒක තේරෙනවනේ. අනිවාර්යෙන් හොඳට මේ ෂෙයාගිනුම් හදද්දී අනිවාර්යෙන් මේ දින පිළිබඳ හොඳ අවධානයක් යොමු කරන්න. හරිද? දැන් පේපර් එක ගන්න හදද්දී දැන් සාමාන්‍යයෙන් අපිට සාමාන්‍යයෙන් වගේ ගානක් හරි ඇත්තටම ලේසි. හරිද? මේ අනිවාර්යෙන් පුළුවන් කියලා මේ එකපාරම වත්කමේ පිළිවෙල අරගෙන එහෙම හදන්න එපා. මොකද accounts වලට දැන් ඔයාලා දන්නවනේ කොහොමද accounts වලට අනිවාර්යෙන් steps වලට ලකුණු හම්බ වෙනවා. ඒතකොට අනිවාර්යෙන් පුළුවන් වුණත් කමන්නේ මේ විදිහට හදන්න. ඉස්සලාම වත්කමේ පිළිවෙල දැන් ඔයාලට තේරෙනවනේ මම හදපෙදී. ඉස්සලාම වත්කමේ පිළිවෙල ගත්තා. ඒක හොයවුවා. ඊට පස්සේ depreciation එක ගත්තා. ඒකත් හොයවුවා. carrying amount එකත් හොයවුවා. ඒ වගේම ledgers. දැන් ඔයගේ ledgers අහලා තිබ්බේ නෑනේ. ඒ වුණාට කමන්නේ නැහැ ledger ටිකත් ගහන්න. ඒ කියන්නේ කොහොම හරි ඉතින් ලකුණුනේ ඕනේ. දැන් ලකුණු අඩු වුණොත් නේ කේස් එක වැඩි වුණොත් කේස් එකක් එන්නේ නෑනේ. ඒ හින්දා ඉතින් මේ ටිකත් ගහන්න. අවුලක් එන්නේ නෑ. හරිද? දැන් depreciation වත්කමක් දැන් මේ සාමාන්‍යයෙන් basic machine එකනේ. දැන් ඔන්න මම ඔයාලගේ ටියුට් එකේ තියෙන disposal ගානක් හදන්න යන්නේ. හරිද? මේක අල්ලගන්න මෙන්න මේ system එක මම මේ ටික මේ හදා දින්නේ නෑ වෙලා යන හින්දා. මොකද මේ බෝඩ් එකේ තියෙන ඉඩ ප්‍රමාණය සීමා සහිතයිනේ. ඒ හින්දා ගානට මැනේජ් කරලා මම දැන් accounts ටිකෙන් මේ ledgers ටික ගහුවා. ඒ ටිකට මේවා දාන ඉදි මම ඔයාලට කියලා දෙන්නම් ගාන හදලා. දැන් මේක හදලා ඉවර නෑ මම. හරිද? ඔන්න බලමු ගාන කියලා. A business purchased a non-current asset on 2021 ජනවාරි 1 for ලක්ෂ 2.50කට ලක්ෂ 2,50,000කට ගත්තා 2021 ජනවාරි 1 කාද්ද 2021 ජනවාරි 1 ගත්තා 2,50,000කට. හරිද? It had an estimated life of 5 years. ඒ කියන්නේ estimated life of 5 years. ඒ කියන්නේ මොකක්ද ඒ කියලා තියෙන්නේ? useful life එක. ඒ කියන්නේ ඵලදායී ජීව කාලය වර්ෂ 5යිලු and estimated residual value එක 50,000. කියන්නේ residual value එක 50,000යි වර්ෂයේ ඒ වත්කමේ වත්කමේ සුන්දුන්නගේ 50,000යි වත්කමේ ඵලදායී ජීව කාලය වසර 5යි. හරිද? ඊට පස්සේ කියනවා the asset was eventually sold after 3 years. වර්ෂ 3කට පස්සේ විකුණුවලු 2021 4.1. හරිද? to another trade who paid ඒ වත්කම 1.75කට 2021 4.1 විකුණුවලු. දැන් මෙයාලා අපෙන් අහනවා what was the profit or loss account on disposal? disposal account disposal එකෙන් profit and loss account එකට වෙන්නේ මොකක්ද කියලා අහනවා. Assuming the business uses the straight line method for depreciation. හරිද? ඔන්න දැන් අපි ඉස්සෙල්ලාම මේ වගේ ගානක් දුන්නොත් disposal ගානේදී අපි ඉස්සෙල්ලාම කරන්නේ වත්කමේ වාර්ෂික ෂෙයා ප්‍රමාණය ගණනය කරන්න ඕනේ. හරිද? දැන් මේක දීලා තියෙන දත්ත වලට අනුව ජනවාරි 1 ගත්තා 2,50,000කට residual value එක 50,000යිලු useful life එක 5යිලු. එතකොට annual depreciation එක ගන්න ඔයාලා දන්නවා cost එකෙන් අඩු කරනවා residual value එක ඊට පස්සේ බෙදනවා useful life එකෙන්. හරිද? එතකොට ඔන්න 40,000 එක වර්ෂයක ෂෙයා 40,000. හරිද? දැන් ඊට පස්සේ අපි මොකක්ද කරන්න ඕනේ? දැන් එක වර්ෂයක ෂෙයා හොයාගත්තානේ. අපි ඊට පස්සේ කරන්න ඕනි දැන් වසරකට ෂෙයා ප්‍රමාණය අපි දන්නවා. වත්කම ගත්ත දවසේ ඉඳලා වත්කම කියන්නේ ඒගොල්ලෝ පර්චේස් කරපු දවසේ ඉඳලා ඩිස්පෝසල් කරන දවසටම. ඒ කියන්නේ ගත්ත දවසේ ඉඳන් ඩිස්පෝසල් කරන දවසටම ෂෙයා බලන්න ඕනේ. ඒ කියන්නේ මේගොල්ලෝ කියනවා මේ අරන් තින්නේ 21 1.1 විකුණනවා මේ after 3 years on 2024 ජනවාරි 1. ඒ කියන්නේ දැක්කද? 2021 ගත්තා 2024 1.1 විකුණනවා. ඒ කියන්නේ අවුරුදු කීයකින්ද විකුණන්නේ? 3 years. ඒ කියන්නේ ඔන්න 2021
එකයි කියන්නේ 2022 1 2023 1 2024 1 එතකොට අවුරුදු 3යි හරිද? එතකොට වාර්ෂික ෂෙයා 40000යි. එතකොට වාර්ෂික තුනටම ෂෙයා කීයද? 1,20,000යි. එතකොට ඒ ගත්ත විදිය තේරුණානේ 1,20,000යි හරි. ඔන්න දැන් වාර්ෂික තුනටම ෂෙයාත් අපි හොයාගත්තා. දැන් මෙහෙමයි කරන්නේ හරිද? දැන් මේක ඔන්න බලන්නකෝ. දැන් වත්කම දැන් අපි යන් ගන්න හරිද? The asset was eventually sold after 3 years. හරි. වත්කමේ පිරිවැය කීයද? දැන් ඉන්නේ හිතන්නකෝ. වත්කමේ ආරම්භ ශේෂය 2,50,000යි. වත්කමේ ආරම්භක පිරිවැය 2,50,000යි. ඒ වත්කම මොකද්ද ගන්නේ? අපි විකුණනවා. හරිද? ඒ වත්කම විකුණනවා. ඔන්න වත්කම ඉවත් කරා. වත්කම් ගිණුම හර දැන් වත්කම් ඉවත් කිරීම තමයි සටහන් ගන්නේ. වත්කම් ගිණුම හර ඒ කියන්නේ වත්කම් ගිණුමේ තිබ්බ එක අයින් කරලා දානවා. දැන් මේ ඔන්න බලන්න වත්කම් ගිණුමේ හර asset disposal account එකක් විදිහට තව account එකක් අපි ගහගන්න. ඒ කියන්නේ වත්කම් ගිණුමයි වත්කම් ඉවත් කිරීමේ ගිණුමයි කියලා අපි එක ගහගන්නවා. හරිද? දැන් ඔන්න වත්කම් ඉවත් කිරීම සටහන් කරන්නේ වත්කම් ගිණුම හර asset disposal account එක හරි ඔන්න දැන් අපි වත්කම් ඉවත් කිරීම සටහන් කරන්න යන්නේ හරිද? වත්කම් ඉවත් කිරීම සටහන් කරන්නේ කොහොමද? asset account එක දැන් මේකේ ශේෂය 2,50,000යි. හරිද? BF නේ. සටහන් කරන්නේ වත්කම් ගිණුම හර වත්කම් ඉවත් කිරීමේ ගිණුමට බැර වෙලා වත්කම් disposal account එක වත්කම් ගිණුම බැර වත්කම් ඉවත් කිරීමේ ගිණුම හර වෙනවා. එතකොට වත්කම් ඉවත් කිරීමේ disposal account එකට මේකින් මේ වත්කම් අපි අයින් කරනවා. 2,50,000යි වත්කම ඔන්න වත්කම අයින් කරා. ඒ කියන්නේ disposal account එකට. ඔන්න ඒකේ 2,50,000 දාගත්තා. හරිනේ. ඔන්න හරි. asset account එකක් විදිහට හරි. ඔන්න දැන් මේ වත්කම close හරිද? දැන් මේ ගිණුම අපිට ඕනේ නැහැ. හරිද? දැන් මේ ගානේ සම්පූර්ණම ටික හදන්න මෙන්න මේ ගිණුමෙන් හරිද? මෙන්න මේ ගිණුම තමයි ගොඩක්ම මේ ගානේ ඉම්පෝටන්ට් පොයින්ට් එක හරිද? හොඳට බලාගන්න. ඔන්න බලන්න. දැන් මේ වත්කම විකුණන්නේ කීයකටද? 1,75,000කට. එතකොට මොකද්ද? මුදල් හර asset disposal account එකට එක බැර වෙනවා. දැන් වත්කම ගිණුමට බැර ගන්න බෑනේ. asset disposal account එක විතර අපි ගත්තේ මේකෙන් තමයි profit and loss එක හොයන්නේ. ඒ වගේම මේ වත්කම කොච්චරක් පාවිච්චි කළාද ඒකේ කොහොමද අපිට වාසිද අවාසිද කියලා බලන්නේ මෙන්න මේක. එතකොට මොකද ගන්නේ? 1,75,000ක මුදල් හම්බුණා මුදල් හර මේක බැර 1,75,000 cash හරිද? cash received වෙලා තියෙනවා 1,75,000. එතකොට ඔන්න බලන්න දැන් මේකේ depreciation මම ඔයාලට කලින් කිව්වා සටහන් කරන්නේ කොහොමද? depreciation සටහන් කරන්නේ වාර්ෂික ෂය සටහන් කරන්නේ depreciation account එකට හර සමුදිස්සයේ accumulated depreciation account එක බැර. ඔන්න බලන්න 40,000යි accumulated depreciation 40,000 හරිද? ඔන්න හරිනේ. දැන් accurate දැන් මෙතන හොඳට බලන්න. දැන් ඔය වාර්ෂික ෂයනේ අපි සටහන් කරේ. දැන් වාර්ෂික 3ක ෂය තියෙනවානේ. ඒ කියන්නේ දැන් මේ depreciation account එකේ ෂය 1,20,000යිනේ. ඒක වෙන්නේ කොහොමද? මම ඒක වෙනේදී ඔන්න බලන්න. මේ කීයද? 21 1යි 1 ඉඳන් 22 1යි 1ට තමයි ඔය ෂය ටික. එතකොට 22 1යි 1 ඉඳන්
23 1කට කීයද? accumulated depreciation එකට යනවා 40000ක්. මේක 40000යි depreciation. හරිනේ. 21 1 22 1කට 40000යි. 22 1 කියන 23 1 1කට 40000යි. තුන්වෙනි වර්ෂය කියන්නේ කීයද? 23 1 1 ඉඳන් 24 1 1ට accumulated depreciation 40000යි. ඔන්න බලන්න. ඔන්න depreciation. හරිද? දැන් ඔන්න ඔහොමනේ. ෂෙයා ගිණුම හරිනම් තියෙන්න ඕනේ මෙහෙමනේ. මේ 1,20,000 පෙන්නන්න. හරිද? දැන් මම මේ ඒක සාමාන්‍ය එක එහෙම කෙලින්ම දානවා. මම ඔයාලට තේරුම් ගන්න ඕන හින්දා තමයි මෙහෙම පෙන්නුවේ. හරිද? දැන් ඒතර මේ ඔයාලා හොඳටම දන්නවනේ. මේක profit and loss account එකට ෂෙයා විදියට යනවා 40000. ඒතර මේක close. හරිද? මේකත් දෙවෙනි වර්ෂ ෂෙයා ටිකත් PL account එකට යනවා 40000. ඒකත් close. මේකේ මේ 40000 PL account එකට යනවා වාර්ෂික ෂෙයා කියලා 40000. ඒකත් close. හරිද? depreciation account එක ඔන්නව තමයි එන්නේ. දැන් ඒක හරිනේ. ඒක අපි close කරලාම දාමු. හරිද? ඔන්න බලන්න. දැන් accumulated depreciation එකේ ශේෂය කීයද? මෙතන 1,20,000යි. හරිනේ. දැන් 1,20,000ගේ ශේෂයක් තියෙනවා. දැන් වත්කම වික්කනේ අපි. වත්කම 2,50,000ක වත්කමක් 1,75,000කට වික්කා. හරිනේ. සීන් එක තේරුණානේ. එතකොට අපි බලන්න ඕනි මේ වත්කම දැන් ගත්තේ 2,50,000යි වත්කමේ පිළිවෙල. මෙච්චර කල් වත්කම ෂෙයා වෙලා තියෙන accumulated depreciations තියෙනවා එකේ 1,20,000ක්. එතකොට අපි බලන්නේ කොහොමද? වත්කමේ පිළිවෙලෙන් ඒ accumulated depreciations ටික ඇත්තටම අඩු කරලා බලන්න ඕනි. වත්කම අපිට ඇත්තටම පාඩුවේද අලාභයිද කියලා විකුණන එකෙන්. හරිද? ඔන්න ඒක කරන්න මෙහෙමයි. දැන් මේක ශේෂය කීයද? 1,20යි. මේකේ ශේෂය 1,20යි. ඔය 1,20 මොකද්ද කරන්නේ අපි? ඔය 1,20 කෙලින්ම asset disposal account එකට බැර කරනවා. asset disposal account එකට බැර කරනවා මේ 1,20. මේ 1,20 කෙලින්ම asset disposal account එකට අපි බැර කරනවා. 1,20 ඔන්න බලන්න. accumulated depreciations කියලා. හරිද? ඔන්න එක පැහැදිලිනේ. ඒක පැහැදිලි නෝවාට මම හිතනවා ඔයාලට ඒක තේරෙන්නේ නැති කියලා. හොඳට අහගන්න ඒක. බලන්න දැන් වත්කමෙන් ඇත්ත පිළිවෙල දැන් අපි වත්කම 2,50,000ට ගත්තට අපි ඒක පාවිච්චි කරලා තියෙනවානේ. හරිද? දැන් වික්කම ඒක ඉවත් කරාම බලන්න ඕනේ ඇත්තටම මේක ලාභයිද පාඩුවේද කියලා. හරිද? එතන මොකද්ද ගන්නේ? 1,20,000යිනේ. දැන් 1,20,000ක් වත්කම ෂෙයා වෙලා තියෙනවා. පාවිච්චි කරලා ෂෙයා වෙලා තියෙනවා. හරිද? එතකොට 2,50,000ක වත්කමක් එක 1,20,000ක් ෂෙයා වෙලා තියෙනවා කියන්නේ 2,50,000න් අපි අඩු කරලා බලන්න මේ 1,20,000ක් වත්කම ඇත්තටම මේ වෙලා තියෙනවද කියලා. හරිද? දැන් අපි ඔන්න ඒක බැලුවා. ඔන්න දැන් බලමු. දැන් ඒකත් හරි. ඒ ගිණුමත් හරි. හරිද? ඒකත් ඉවරයි. asset account එකත් ඉවරයි. දැන් අපිට තියෙන්නේ මේකේ තමයි සීන් එක. ඔන්න බලන්න. දැන් අපි මේක බැලන්ස් කරලා බලමු. මේ වත්කමෙන් දැන් ඔන්න වත්කම ඉවත් කරපු එකක් සටහන් කරා. ඒකෙන් ලැබුණ මුදලු සටහන් කරා. ඇත්තටම වත්කමේ ෂෙයා වෙච්ච උරානේ සටහන් කරා. දැන් අපි බලන්න තියෙන්නේ වත්කමේ profit එකක්ද loss එකක්ද තියෙන්නේ කියලා. ඔන්න බලමු. ගාන මේක බැලන්ස් කරලා 9යි 2යි මොකක්ද? හරි. ඔන්න අපිට මුදල් හම්බෙලා තියෙනවා 1,75,000ක්. 1,75,000ක මුදලුත් හම්බෙලා තියෙනවා. වත්කම පාවිච්චි කරලා තියෙනවා 1,20,000කුත්. හරිද? ඒ කියන්නේ ඉස්සරේනේ. එතකොට බලන්න 2,50,000ක එකකට 1,75,000ක මුදලුත් ඇවිල්ලා 1,20,000ක පාවිච්චිත් කළා. ඒක වික්කම ඉතින් අපිට කීයක් ලාභයිද මේ බලන්න? 45,000ක් ලාභයි. තේරුණාද ඒක? 2,50,000ක වත්කම තිබ්බා. ඒ වික්කට 1,75,000ක මුදල් හම්බුණා. අපි ඒක පාවිච්චිත් කළා තියෙනවා 1,20,000. එතකොට ඇත්තටම අපිට මොකද්ද? වාසියනේ. තේරුණානේ ඔයාලට. එතකොට අපිට ඇත්තටම වාසිය. එතකොට මේක
PL account එකට යනවා asset disposal profit එකක් විදියට. ඕනනම් ගිණුම් ගන්න ඕනේ නැහැ. ඕනනම් ගහන්න. හරිද? මේක PL account එකට යනවා. දැන් මේක අර පැත්තෙන් යනවා. ඒ කියන්නේ වාසියන්නේ. ඒ කියන්නේ PL account එකට යනවා මොකක් විදියද? asset disposal income විදියට. දැන් හදිසියෙන් හරි මේක අනිත් පැත්ත වුණා නම් මේ පැත්තෙන් PL ලා ගියා නම් ඒ කියන්නේ මේ පැත්තෙන් asset disposal එකේ අර පැත්තෙන් එනවා කියන්නේ ඒක profit එක. asset disposal එකේ බැර පැත්තෙන් එනවා කියන්නේ ඒක loss එක. loss එක ගන්න අවශ්‍ය නැහැ කියන්නේ කොහොමද? asset disposal account එක බැරනේ. හර වෙන්නේ මොකද්ද? කෙලින්ම other expenses. ඔය මේ profit and loss account එකේ other expenses මේ මොකද්ද? ලාභ ප්‍රකාශයේ other expenses යටතේ දානවා asset disposal loss විදියට. ඒක. හරිනේ. දැන් ඔයාලට disposal scene එක තේරුණානේ. දැන් ඒක මහා ලොකු කේස් එකක් නෑ. අනිවාර්යෙන් මේ step ටික follow කරන්න. හරිද? ඉස්සලාම annual depreciation එක හදනවා. ඊට පස්සේ විකුණන දවසට ගත්ත දවසේ විකුණන දවසට සොයි ටික බලනවා. ඊට පස්සේ අනිවාර්යෙන් මේ මෙන්න මේ විදිහට ගිණුම් ගාලා හදන්න. එතකොට ඔයාලට වරදින්නේ. හරිද? දැන් ඕක වෙන වෙනම හිතේ හැදුවොත් කොහේ හරි පැටලුනොත් කෙල වෙලාම යනවනේ. එහෙම නෙමෙයි. මේ වගේ මේක හොයාගත්ත ස්ටෙප් විදිහට මෙහෙම ලෙජර්ස් ටිකක් ගැහුවා. දැන් මේ ලෙජර්ස් ගැහුවට මේ කිසි ප්‍රශ්නයක් නැහැ. ලකුණු දෙනවනේ. දැන් මේ උත්තරේනේ ලකුණු දෙන්නේ මේ. මේගොල්ලෝ කියන්නේ what was the profit or loss on disposal. disposal එකෙන් profit and loss එකට එන්නේ මොකද්ද? 45000 ලාභයක් අද income එක එකතු වෙනවා. හරිනේ?